අපි දැන් බලමු එම්ප්ලොයී කෙනෙක්ට ලීව් එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම කරන්න ඕනි ලීව් ටැබ් එකට යන එක. ඊළඟට කරන්න ඕනි ලීව්ස් ඇඩ් කරන්න ඕනි එම්ප්ලොයීගේ නම ඉදිරියෙන් තියෙන ඇඩ් ලීව් ටෙක්ස්ට් බටන් එක ක්ලික් කරන එක. අපි මේ උඩම ඉන්න ගයන්ත දිසානායකට ලීව්ස් ඇඩ් කරමු. ඒකට එයාගේ නම ඉදිරියෙන් තියෙන ඇඩ් ලීව් ක්ලික් කරන්න. හරි. ඊළඟට 24 වෙනිදාට ලීව් එකක් ඇඩ් කරන්න ඕනි නම් 24 උඩ ටච් කරන්න. ඊළඟට 24 ෆුල් ඩේ ලීව් එකක් නම් ලීව් ටයිප් එක ෆුල් ඩේ කියලා රීසන් එක අවශ්‍ය නම් ටයිප් කරලා ඇඩ් කරන්න. ඊළඟට අපි 26 වෙනිදා half day ලීව් එකක් දෙමු. ඒ සඳහා 26 උඩ ටච් කරලා ලීව් ටයිප් එක half day දෙන්න. ඊළඟට half day එක morning හෝ evening select කරලා අවශ්‍ය නම් reason එක ටයිප් කරලා add button එක ක්ලික් කරන්න. ඊළඟට අපි 28 වෙනිදා short leave එකක් දෙමු. ඒ සඳහා 28 day එක ටච් කරලා leave type එක short leave දෙන්න. ඊළඟට ඔයා short leave time range එක දෙන්න ඕනි. ඒ සඳහා මේ plus button එක ක්ලික් කරලා time range එක දෙන්න. ඊට පස්සේ අවශ්‍ය නම් reason එක ටයිප් කරලා add button එක ක්ලික් කරන්න. දැන් ඔයාට back වුණාම පාට 3කින් ඔයා add කරපු leaves 3ම පේනවා. full day leaves නිල් පාටිනුත්, half day leaves දම් පාටිනුත්, short leaves තැඹිලි පාටිනුත් ඔයාට වෙන වෙනම ක්ලියර්ලි බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි ගයන්ත දිසානායකට අද දවස සඳහා ෆුල් ඩේ ලීව් එකක් දෙමු. ඊළඟට ධනුෂ්ක සඳරුවන් සඳහා අද දවසට half day leave එකක් දෙමු. ඊළඟට අපි හිරුනි තක්ෂිලාට අද දවසේ short leave එකක් දෙමු. ඊළඟට අපි home tab එකට යමු. දැන් ඔයාට පේනවා මේ employeesලා 3 දෙනාට අද දවසේ add කරපු leaves full day leave, half day leave, short leave විදිහට පෙන්වනවා. ඊළඟට අපි ගයන්ත දිසානායකගේ monthly view එක බලමු. ඒ සඳහා ඔහුගේ නම ඉදිරියෙන් තියෙන more text button එක ක්ලික් කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මාර්තු මාසෙට මෙම එම්ප්ලොයිට දීපු ලීව් සියල්ලම නිල් පාටින් පෙන්වනවා. ඊළඟට අපි බලමු පබ්ලික් හොලිඩේ එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. පොය දවසක් වගේ. ඒකට කරන්න ඕනි ලීව් ටැබ් එකේ යට තියෙන add public leaves බටන් එක ක්ලික් කරන එක.
හරි. අපි අද දවස පොය දවසක් කියලා හිතලා අද පබ්ලික් හොලිඩේ එකක් විදියට දාමු. ඔයාට කරන්න තියෙන්නේ අද දවස 20 නිසා 20 උඩ ටච් කරලා මේ යට තියෙන පබ්ලික් හොලිඩේ නේම් කියන තැන පොය ඩේ කියලා ටයිප් කරලා සේව් කරන එක. හරි. අපි දැන් බලමු හෝම් ටැබ් එක. දැන් ඔයාට බලාගන්න පුළුවන් today is public holiday කියලා පැටිලා තියෙනවා. ඉතින් මේ පොය දවසෙත් ඔයාගේ එම්ප්ලොයී කෙනෙක්ට වැඩ කරන්න වුණා නම් ඔයා ප්‍රසන්ට් ටික් කරන්න. එතකොට එක පොප් එකේ එයා වැඩ කරපු පැය ගාන දාලා ඇඩ් කරන්න. මෙහෙම අපි කරපු පැය ගණන දාන්නේ ඔයා මේ දවසේ වැඩ කරනාට විශේෂ දීමනාවක් දෙනවා නම් ඒක සැලරි කැල්කියුලේෂන් එකේදී කැල්කියුලේට් වෙන්න ඕනි නිසා. ඉතින් ඔයාට මතක ඇති අපි ජොබ් රෝල්ස් සේව් කරනකොට එහෙම නැත්නම් එම්ප්ලොයිස්ලාගේ තනිව සැලරි ඩීටේල්ස් දෙනකොට hourly rate for public holidays කියන ෆීල්ඩ් එකට අපි පබ්ලික් හොලිඩේ එකක පැයකට ගෙවන ගාන දැම්මා. ඉතින් මේ hourly rate එක පබ්ලික් හොලිඩේස් වල වැඩ කරපු පැය ගානින් වැඩි වෙලා තමයි කැල්කියුලේෂන් එක වෙන්නේ. ඔයාට පුළුවන් ප්‍රොෆයිල් ටැබ් එකට ගිහින් ජොබ් රෝල් එක සිලෙක්ට් කරලා එඩිට් දීලා hourly rate for public holidays එකට hourly rate එක දෙන්න. එහෙම නැත්නම් employee wise කරන්න. employee tab එකට ගිහින් අදාළ employeeව ක්ලික් කරලා මේ යටම තියෙන salary details වල edit button එක ක්ලික් කරලා hourly rate for public holiday එකට hourly rate එක දෙන්න.